ඉතින් ඔයා හිතන්න ඔයා නිකන් අඩුපාඩුවේ ඔයාලගේ මොබයිල් ෆෝන් එක යූස් කර කර ඉද්දි ඔයාලට මැසේජ් එකක් එනවා එකපාරටම ඔයාලගේ බැංක් account එක తాවකාලිකව විසන්ධි කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයා හිතන්න ඔයාලා මුළු මාසෙම හම්බ කරන පඩිය සමහර විට එහෙම් පිටින් මේ බැංක් account එකේ තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මැසේජ් එකක් ආවම ඔයාලා මොන තරම්නම් බය වෙනවද? ඉතින් ඔය බයෙන් හින්දා ඔයා මේ මැසේජ් එක ෆලෝ කරලා ඉස්සරහට යන්න ගියොත් ඔයාලගේ බැංක් account එකට මොකද වෙන්නේ කියන එක තමයි අද මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් එහෙනම් ඔයා මේ වෙනකොට දැනගෙන ඇති අද මේ වීඩියෝ එක මොකක් ගැනද කියලා. ඉතින් අද මේ වීඩියෝ එක ස්කැම් කෝල් සහ ස්කැම් මැසේජ් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් කලින් කිව්වා වගේ ඔයා හිතන්න ඔයාලා නෝමල් දවසක නෝමල් විදිහට ඔයාලගේ ෆෝන් එක යූස් කර කර ඉන්න ගමන් එක සැරේට ඔයාලට මැසේජ් එකක් එනවා ඔයාලගේ බැංක් account එක බ්ලොක් වෙලා කියලා. ඉතින් ඕකට බය වෙලා ඔයා ඔය මැසේජ් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා යන්න ගියොත් ඔයාට මොකද වෙන්නේ? ඉතින් ඔය වගේ මැසේජ් එකක් ආවම අපිට ඩිරෙක්ට් අඳුර ගන්න අමාරුයි මේක ස්කැම් මැසේජ් එකක්ද කියලා. ඉතින් ඕකට කරන්න ඕන දේ තමයි අනිවාර්යෙන් ඔයාලගේ බැංක් එකට අදාළ හොට්ලයින් නම්බර් එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේ හොට්ලයින් නම්බර් එකට කතා කරලා ඔයාලගේ account එකේ තත්ත්වය කොහමද කියලා. ඉතින් කිසිම බ්ලොක් එකක් හරි නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ කිව්වොත් අන්න අර ඇවිල්ලා තියෙන ස්කැම් මැසේජ් එක. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා ඕම කරන්නේ නැතුව අන්න අර ස්කැම් මැසේජ් එකේ තියෙන දේවල් අනුගමනය කරලා හරි නැත්නම් ඒක තියෙන ලින්ක් එක ක්ලික් කරලා ගිහිල්ලා හරි ඔයා මේ account එක හදාගන්න ගියයි කියලා. එහෙම වුණොත් account එක හැදෙන එක නෙමෙයි වෙන්නේ. ඔයාලගේ account එක විනාඩි 5න් ඉස්සෙලා යයි. මොකද උතන හදන්න ගියාට පස්සේ ඔයාලගේ account details ඒ අය අහනවා. ඒ වගේම තමයි ඔයාලගේ OTP අහන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ඒ කට්ටියට දුන්නාට පස්සේ සම්පූර්ණ ඔයාලගේ මුළු බැංක් එකේම access ඒගොල්ලොන්ට දුන්නා වගේ තමයි. ඉතින් විනාඩි 5ක් ඇතුළත කලින් කිව්වා වගේම ඔයාලගේ මුළු account එකම ඉස්සලා යන්න පුළුවන්. ඒකින්ද බොහොම සැලකිලිමත් වැඩ කරන්න. මොකද මේ දවස්වල scam message කියන දේ ගොඩක්ම වැඩි. ඉතින් ඊගව දේ තමයි කිසිම වෙලාවක බැංක් එකක් ඔයාලට කෝල් එකක් දීලා අහන්නේ ඔයාලගේ OTP එක මොකක්ද කියලා. ඉතින් ඔන්න ඔය වගේ කෝල්ස් එන්නේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ස්කෑම් එකකට තමයි. ඉතින් ඔයා හිතන්නකෝ දැන් ඔයාලට කෝල් එකක් ඇවිල්ලා හරියට නිකන් බැංකුවෙම වගේම තමයි කතා කරන්නේ. ඉතින් ඔයා රැවටෙනවා ඔකට. ඉතින් රැවටෙන්න එපා. මොකද මේ වෙද්දි AI ටෙක්නොලොජි එක ගොඩක් ඉස්සරහින් තියෙන්නේ. ඉතින් ඒගොල්ලොන්ට පුළුවන් voice එක ක්ලෝන් කරලා ඔයාව රවට්ටන්න. මේ කතා කරන්නේ බැංකුවකින්මයි කියලා ඔයාලට අඟවලා ඔයාලගේ ඩීටේල්ස් ලබා ගන්න. බැංකුවකින් ඔයාලට කෝල් කරලා ඔයාගේ OTP එකක් අහන්නේ. මොකද OTP එක කියන්නේ ගොඩක්ම ප්‍රයිවසි දෙයක්. ඉතින් ඔය OTP එක එහා පැත්තට ගියොත් ඒ කියන්නේ ස්කැමර්ස්ලගේ අතට ගියොත් ඔයා හිතන්න ඔයා ට්‍රාන්සැක්ෂන් එක දෙන්නේ රුපියල් 200ක වගේ කියලා. ඉතින් ඒගොල්ලොන්ට පුළුවන් ඔක වෙනස් කරලා ඔයාලගේ මුළු බැංක් account එකම හිස් කරන්න. ඉතින් ඔයාලට ස්කැම් පණිවිඩයක් එන්න පුළුවන් ඊගාව ක්‍රමය තමයි ඔයා හිතන්න ඔයා මොනවා හරි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකින් මොනවා හරි ඕඩර් එකක් දාලා තියෙනවා කියලා. ඉතින් AliExpress, Alibaba, Daraz ඔය වගේ මොනවා හරි දෙයකින් ඔයා ඕඩර් එකක් දාලා තිබ්බට පස්සේ ඔයාලට මැසේජ් එකක් එන්න පුළුවන් ඔයාලගේ මේ ඕඩර් එක මග නැවතිලා කියලා. ඒ වගේම තමයි ඔයාලට මේ ඕඩර් එක ගෙදරට ගෙන්න ගන්න ඕන නම් මෙන්න මේ වගේ පොඩි ගාණක් ගෙවන්න කියලා ඔයාලට මැසේජ් එකක් එන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන්න ඔය ගාණ අර කලින් වගේ රුපියල් පොඩි ගාණක් කියලා. ඉතින් ඔය පොඩි ගාණ ගෙවුවට පස්සේ ඔයාලගේ account details එහෙම් පිටින්ම ඒගොල්ලොන්ට ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ඒක ගත්තට පස්සේ නිකන් ඉන්න ඔයාලගේ මුළු බැංක් account එකම හිස් කරලා දාන එක තමයි කරන්නේ. ඉතින් ඔයාලා මේ ගැන බැංක් එකට ඉන්ෆෝම් කරත් ඒගොල්ලොන්ට චෝදනා කරලා වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ කියන්නේ OTP එක කියන්නේ ෂෙයා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලා හොඳටම දන්නවා ඇති ඔයාලට OTP එකක් එද්දි පල්ලෙහාන් කියනවා මේ OTP එක කාටවත් ෂෙයා කරන්න එපා කියලා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා OTP එක දුන්න කියන්නේ බැංකුවට ඔයාගේ account එකට කිසිම විදියක වග කියන්න බෑ. ඉතින් ඔන්න ඔය දේවල් සැලකිලිමත් වෙලා ඔයා මෙන්න මේ දවස්වල බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න. මොකද කලින් කිව්වා වගේ ස්කැම් පණිවිඩ මේ දවස්වල ගොඩක්ම වැඩි. ස්කැම් පණිවිඩයක් එන්න පුළුවන් ඊගාව ක්‍රමය තමයි ඔයාලා හිතන්නකෝ ඔයාලා ෆෝන් යූස් කරගෙන ඉන්න ගමන් ඔයාලට මැසේජ් එකක් එනවා ඔයාලා මෙන්න මේ විදිහක පාර යන ගමන් මාර්ග නීතියක් උල්ලංඝනය කරලා තියෙනවා ඒකින්ද මෙන්න මේ වගේ දඩයක් ගෙවනවා කියලා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. ඔන්න මැසේජ් එක මටත් ආවා. මෙහෙම හයි ස්පීඩ් ගිහිල්ලා හුවලා තියෙනවා. ඒකින්ද මෙන්න මේ දඩේ ගෙවන්න මෙන්න මේ පල්ලෙහා ලින්ක් එකට ගිහිල්ලා ඉතින් හොයලා බලද්දි ඒක කිසිම විදියකට ශ්‍රී ලංකා පොලිසියට අදාළ නැහැ. ඕක ස්කැම් මැසේජ් එකක්. ඉතින් ඔයා ගිහිල්ලා ඔයා ඇත්තටම බය වෙලා ඔය දඩේ ගෙවන්න අර පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගියා. ඔයාලට සමහර විට ඔයාලගේ දඩේ ගෙවන්න බැංකුවේ තියෙන සාලේ ටික ඔක්කොම ටික නැති වෙන්න පුළුවන්. නැත්තම් මොනවා හරි ප්‍රශ්න වෙන්න පුළුවන්. නැත්තම් ඔයාලගේ account hack වෙන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාලගේ ෆෝන් එකේ තියෙන personal details කෙලින්ම ස්කැමර්ස්ලට ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ගොඩක් භයානක දේවල් වෙන්න පුළුවන්. ඒකින් හින්දා මෙන්න මේ ස්කැම් මැසේජ් ගැන ඔයා ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට අද වීඩියෝ එකකින් දැනගන්න පුළුවන් වෙන්නේ නැති මේ ස්කැම් මැසේජ් කියන්නේ මොනවද? මේ වගේ මැසේජ් එකක් ඔයාලට ආවොත් ඔයා කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා. ඉතින් කටයුතු කරන්න කියන්නේ කටයුතු කරන්න දෙයක් ඇත්තෙම නැහැ.
කෙලින්ම කියන්න තියෙන්නේ ලින්ක්ස් නම් ඕපන් කරන්න එපා. ගණන් ගන්න එපා ඒ වගේ මැසේජ් ආවට ඔයාලගේ වැඩ ටික නෝමල් එකේ කරගෙන යන්න. ඉතින් ඔය ස්කැම් මැසේජ් වලට රැවටිලා අනිවාර්යෙන්ම ඔයාලගේ යාළුවන්ටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලගේ නොදන්න යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම ඔයා වීඩියෝ එකෙන් දෙයක් දැනගත්තා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඔයා මේ වෙනුනොත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා set වෙන්න. එහෙනම් අපි හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින්.